රාජකුමාරයා කඩපන් ඔක්කොම කඩපන්. ඔය තියෙන ශේෂත ඔක්කොම කඩලා දාපන්. ඉතින් ඔබ ඔය අමාරු හරියන්නේ. යකෝ මන් දැන් උදේ උඩ ගෙනත් දුන්න තේකනේ තාම බින්නේ. අනේ මේ ඉක්මනට තේක බිලා මේ වරෙන් අතු ගන්න දිනවා. වණ ඉක්මනට. මුට රට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. මතක් කළා තේක කෝප්පය නම් වරෙන්. මොකද යකෝ මෙතන කෝප්පය තිබුණා. ඔය මහා එකා තමයි ඔක්කොම කරන්නේ. ෆෝන් එකම පින්නවා ඌ තමයි මම දැක්ක උදේත් කෝප්පයක් කියලා මම ලක් කරනවා. යකෝ මුණ්ඩේ කිත්තක් බංකි සිංහල දෙන්නේ නැනේ. රෙදි ගන්නත් ඕනේ මම රෙදි වලන්නත් ඕනේ මම රෙදි හොදන්නත් ඕනේ මම. අර මහා තරවැද්ද තමයි ඔක්කොම කරන්නේ. ඒක තමයි මේ TikTok යනවා, YouTube යනවා, Facebook මගුල් වල යනවා. මට නම් මෙලෝ සංසාරේ තේරෙන්න මුන් කියනවා. දැන් මුන්ට කරන්න මගුලයි. කොහොමද මේකද මිනිස්සු මුන් එකෙක්වත් හොයාගන්නවත් නැහැ. කොයි පොඩි එකා. ඕක තමයි මෙතන ෆැෂන් කරන්නේ. මුන්ට මේ පන්ති වෙනන්න ගියත් ටියුෂන් යනවා. මු යන්නේ වෙඩින් වලට යනවා වගේ. මාර ෆැෂන් එක ගන්න බෑ මුන්ගෙද ඉන්නේ. සෙන්සුරයිට් එකට නිවාඩුවක් හම්බෙන්න බෑ. සෙන්සුරයිට් පවා මුන්ට V එකද B එකද මොන කට් එකක් ගන්න යනවා. කො පොඩි එකා වරෙන් ඉක්මනට මොන මොකලද මන් දන්නේ නැහැ. මා එකා කොහෙද දන්නේ නැහැ. ඒක කොහේ හරි ෆෝන් එක ඔබ වැටි කොතන නඩයිනකට වෙලා. ඕකට ෆෝන් එකෙන් කරන්න ඕන ඉක්මනට. කො පොඩි එකා වරෙන් ඉක්මනට. ෂික් මේකද මේ පෙලාවට යනවා. ෂික් වරෙන් කොහමද මම මේ කොණ්ඩි පිරලා දින්නේ. මොන මගුලක්ද මේ වීද බීද කටුත් ගහගෙන බලන් කියලා කොණ්ඩි පිරන් වරෙන්. බලන්න මොන මගුලක්ද මේ ෂික්. තාත්තේ අයියෝ තාත්තේ ටීවී එකේ රිමෝට් එක්කෝ. අයියෝ තාත්තේ දැන් අනවත් යාත්තේ අයියෝ රොබින් හුඩ් පටන් ගන්න වෙලාව මේ. මොකක් බං ඔතන තිබ්බා ඔය මේසයට බලපන් ඔය මේසයට නැති. අයියෝ තාත්තා රිමෝට් එක කොයිද? තාත්තේ එතනත් නෑ රිමෝට් එක. එතන නැද්ද? මේ ඔය කොතන හරි ඇති බං ඔය උතනම තමයි තියෙන්නේ. මං උඩේ බැලුවා ටීවී එක. ඔය ඔතන ඇති. බලපන් පොඩ්ඩක් හරියට ඇස් පේන්නේ නැද්ද කොහෙද? ඉන්නෝ තාත්තා බං. තාත්තේ එතනත් නෑ. අනේ තාත්තේ. ඔය ඇවිල්ලා හොයලා දෙන්නෝ තාත්තේ. මොකද්ද මම වෙලා තින්නේ කෑ ගහනවා දෙපිය. අනේ කොයි තාත්තේ තාම නෑ. කොහේ තිබ්බේ තාත්තා? තාම හොයාගන්න බෑ තාත්තේ. ඔයි මම දැන් මෙතන තිබ්බේ. කො මේ තින්නේ. මේ මොකක්ද තින්නේ? නෑ බගේ ඇස් පේන්නේ නෑඩා. යකෝ දැන් මෙච්චර ළමෙන් තිබ්බ දැක්කේ නෑ. නෑ තාත්තා මම දැක්කේ නෑ ඉතින් කියනවා. නෑ ඔබේ ඇස් පේන්නේ නෑ. ෆෝන් මගුල නිසා තමයි. ෆෝන් නිසා තෝගේ ඇස් විකෘති වෙලා තින්නේ. දැන් මේ තාත්තා කොහොමද තාත්තා ඇස් විකෘතියට මොලේ නිසා විකෘති වෙන්නේ? නෑ මොලේ පැච්චවල නෑ. කරාම බලන්න. ෂික් මේ ෆෝන් ඉතින් මේ ෆෝන් එක මම නැති කරන්නයි. අනේ තාත්තේ තාම නෑ යන්න බෑ. මේ තව කොච්චර දුර තියෙනවා? අනේ යකෝ වයස 55 පිට මටවත් නෑනේ මෙච්චර අමාරුවක්. යකෝ උඹට මාර අමාරුයි. මේ හරිද කියලා දෙගන්න බැලුවා. ඔබ දන්නවද? දාඩියක් දාලා. ඔය ටිකට දාඩියක් දාන්නවද බං? යකෝ ඔබ දන්නවද මං ඒ කාලේ ඉස්කෝලේ ගිය විදිය? යකෝ අපේ ගෙවල් ළඟ ඉඳන් ඉස්කෝලේ තිබ්බ කිලෝමීටර් 10ක්. ඒ 10න් මං ගියා බං තනියෙන්. ඒක බල්ලෙක් නැතුව. උඹලට ඒ දුක නෑ. යකෝ උඹලට මේ ඉඳන් ඉස්කෝලේ ළඟට බස් එකක් යනවා. ඉතින් දැන් ආයේ මෙතනට බස් එකක් එනවා. උඹලට සැප වැඩි බං. ඒත් උඹලා ඉගෙන ගන්න. අපි ඒ ගිල්ල ඉගෙනගෙන ආයි කිලෝමීටර් 10ක් ගෙදරත් එනවා බං. උඹ දන්නවද බං ඒ කාලේ තනියෙන් ගේකුත් හැදුවා බං. ඒ මේ උඹලා ඉන්නේ ගෙදර. උඹලට බෑ බෑ යකෝ මං වගේ හැදෙන්න. ෂික් එකෙක්වත් නෑනේ මං වගේ. ඔබ පොඩි එකා ඔබ හොඳයි තාම. මහා එකා දැක්කන ඒ කාලවැද්දට කවදාවත් හැදෙන්න බෑ. මං හිටියේ ඌ තමයි අපේ පවුලට ගන්න හිටපු එකම එකා කියලා. අවසානයේ දෙන්නන්ගේ එකෙක්වත් නෑ හරියට. අකෝ ඔබ දන්නවද බං අපේ කාලේ ඉස්කෝලේ ගෙදර ඇවිල්ලා නිකන් ඉන්න උදේ පණ ගන්න අපි එහෙම ගියා හරක් ගන්න. හරක් ගාන්න ගිහලා හරක් ටික දක්කන් එනවා වල් කන්න. ඒ විතරක් තව එහෙම අපි ඒ කාලේ හරක්ගෙන් කිරි දොවන්න ඒ වගේම තව කුඹුරු කොටන්න අපිට නිකම්ම උදැල්ලේ දීලා කියනවා කුඹුරු කොටන්න කියලා. නිකම්ම ඉරිදාන තනිකර කුඹුරු ගැටින්න. අපි එහෙම තව දුක් විඳිනවා. උඹලා වහදන්න කොච්චර මහන්සියනවාද කියලා උඹවත් දන්නේ නැහැ තාම. උඹලට යදින් කොච්චර සැපද බං? අපි උයලක් දෙනවා, කණ්ඩක් දෙනවා. උඹලට කාලා පොට්ටික වැටි කරන්න විතරයි තින්නේ. ඒත් උඹලා කරන වැඩේ ඕන්න බෝබ නිකම්ම කාල නාස්ති කරනවා. විභාගෙට හරිය ලකුණක් නැහැ නේ බං උඹට. අනේ තාත්තේ දැන් මම මොනවද කරේ නෑ. ඇයි මට නිකම්ම ඉන්නේ. දැන් උඹ මට එක ටිකක් කියන්නේ. අම්බල් උඹලා නම් හැදෙනවා අන්තිම හොඳේ පුතේ. අනේ තාත්තේ මං කර වැරද්දුන්නේ නෑනේ. දැන් මේ අය ගෙදර යන්නේ ඔබ ඉන්නේ. මට නම් දැන් එපා වෙලා තින්නේ. යකෝ ඔබ මාත් එක්ක ගෙල් ගන්න. ගක් ගක්